ළමයි welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ දැන් ඔයාලට අගෝස්තු 10 වෙනිදා පටන් ගන්න A level exam එක කොහොමද ගොඩ දාගන්නේ කියලා. මම ඔයාලට පොඩි tips ටිකක් කියලා දෙනවා. දැන් ඔයාලට තව තියෙන්නේ දවස් 5ක් 6ක් විතර. ඒ දවස් ටික ඇතුළතදී අපි උපරිම වැඩ කරොත් අපිට උපරිම ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මම ඒකට අද ඔයාලට පොඩි ටිප්ස් ටිකක් තමයි කියලා දෙන්නේ. ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් ඔයාලට එක්සෑම් එකට තව තියෙන්නේ දවස් 5ක් 6ක් විතරනේ. ඒ දවස් ටික ඇතුළතදී අපි උපරිම වැඩ කරොත් අපිට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. දවස් අඩුයි තමයි. දැන් ඔයාලට අවුරුදු දෙකක් තිබුණා. අවුරුදු දෙක ගෙවිලා ගිහිල්ලා කොහොම හරි ඔයාලා දන්නේම නැතුව. අපිටත් ඔහොම තමයි. හරිද? අවුරුදු දෙකක් ගියා කියන එක අපිටත් දැනෙන්නේවත් නැහැ. ඒත් ඉතින් අපිත් වැඩ කරා කොහොම හරි. දැන් සමහර ළමයි ඉන්නවනේ ඒ ලෙවල් පටන් ගත්ත කාලේ ඉඳලම වැඩ කරලා එකම විදිහට වැඩ කරගෙන ආව ළමයි පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට නම් ඔන්න දැන් අවුලක් නැහැ. ගේමක් නැහැ ඉතින් එක්සෑම් එක. දැන් සමහර ළමයි ටිකක් ඉන්නවනේ අවුරුද්දක් විතර ගිහිල්ලා වැඩ කරපො. එයාලටත් අවුලක් නැතුව ඇති. ඉතින් අවුරුද්දක් තියලා වැඩ කරත් ගේමක් ගහගන්න පුළුවන්. හරිද? දැන් සමහර තව ළමයි ටිකක් ඉන්නවා එක්සෑම් එකට මාස 2ක් 3ක් තියලා වැඩ කරන අය. ඒත් අවුලක් නැහැ. හරිද? එහෙම වැඩ කරලත් කැම්පස් ආව ළමයි ඕන තරම් ඉන්නවා. වැඩ කරලා කැම්පස් එනවා ඉතින් ළමයි. දැන් සතියක් තියලා වුණත් වැඩ කරන්න පුළුවන්. හරිද? දැන් අපි මේ කතා කරන්නේ අද අගෝස්තු 10 එක්සෑම් එක තියාගෙන අද මම මේ වීඩියෝ එක කරන්නේ අගෝස්තු 5 වෙනිදා. මමත් පරක්කුයි මේ වීඩියෝ එක දාන්න. ඒකටත් සෝරි වෙන්න ඕනේ. හරිද? ඒත් කොහොම හරි අපි තියෙන කාලෙන් උපරිම වැඩ ටිකක් කරලා උපරිම රිසල්ට් එකකට යමු. දැන් ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයාලට තියෙන සබ්ජෙක්ට් තුනේ පාඩම් ටික කොලයක ලියා ගන්න ඕනේ. පිළිවෙලට ලියා ගන්න තියෙන පාඩම් ටිකේ නම් ටික. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි මීඩියා වල ගමුකෝ. මීඩියා වල පාඩම් 12ක් තියෙනවා. ඒ පාඩම් 12 නම් ටික ලියා ගන්න. මේ විදිහට ඔයාලට තියෙන සබ්ජෙක්ට් තුනේම පාඩම් ටික ඉස්සර වෙලා ලියා ගන්න. ඔයාලට මේ ටිකෙන් හොඳටම පුළුවන් පාඩම් ටික තියෙනවනේ. හොඳටම පුළුවන්. මට මේකෙන් ආවොත් ප්‍රශ්නයක් මට ඒක ලියා ගන්න පුළුවන් කියලා සැටිස්ෆයි. එහෙම පාඩම් ටිකක් තියෙනවනේ ඔයාලට මේ වෙද්දී. දැන් අර මුල් පාඩම් එහෙම ගොඩාක් සබ්ජෙක්ට් වල මුල් පාඩම් ටික ලේසි. පාඩම් ටික කියන්නේ පළවෙනි පාඩම දෙවෙනි පාඩම සාමාන්‍යයෙන් ලේසි. හරිද? ඒ ටික හරිය ඔයාලට මේ වෙද්දි පුළුවන් වෙන්න ඕනි ප්‍රශ්නයක් ආවොත් ලියා ගන්න. මේ එහෙම තියෙන පාඩම් ටික ඉස්සරහෙන් හරියක් දාගන්න. මට මේ පාඩමෙන් ප්‍රශ්නයක් ආවොත් ලියා ගන්න පුළුවන්. අවුලක් නැහැ. එහෙම හිතන පාඩම් ටික ඉස්සරහෙන් හරියක් දාගන්න. දැන් ඔයාලට ටිකක් අර මට මේකෙන් ප්‍රශ්නයක් ආවොත් ලියා ගන්න ටිකක් අමාරුයි කියලා හිතනවනේ. මම මේක හරියට බලාගත්තේ නෑ. ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ කියලා අර සැකෙන් වගේ ඔයාලා යනවනේ එක්සෑම් එකට. අන්න එහෙම තියෙන පාඩම් ටික තමා ඔයාලා මේ ටිකේ බලා ගන්න ඕනේ. මොකද සමහර විට කෙටි ප්‍රශ්න අහන්නත් පුළුවන් මේ වගේ. ඔය අහුමුළු වලින් තමා ගොඩාක් දුරට කෙටි ප්‍රශ්න අහන්නේ. අපි හිතන්නේවත් නැති කොටස් වලින් තමා කෙටි ප්‍රශ්න අහන්නේ. අපි රචනා ප්‍රශ්න එකට විතරක් නෙවෙයි, පේපර් එකට විතරක් නෙවෙයි, MCQ එකටත් මහන්සි වෙන්න ඕන. මොකද අපිට වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් MCQ එකෙන්. ඒ නිසා දැන් එතකොට ඔයාලා අර බලපු නැති පාඩම් ටික තියෙනවනේ. මේ වගේනොත් හදිස්සිය රචනා ප්‍රශ්නයකට හරි එන්න පුළුවන්නේ. දැන් ඒ නිසා කරන්න ඕන මේ ටිකේ ඒ වගේ අර විශේෂ පොයින්ට් තියෙනවනේ ළමයි. දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ මාධ්‍ය සාක්ෂරතාව කියන පාඩම මීඩියා වල මාධ්‍ය සාක්ෂරතාවය කියන පාඩමේ දැන් විචාරශීලී ග්‍රාහකයා සතු ලක්ෂණ කියලා ගමුකෝ. උදාහරණයක් මම කියන්නේ ඔයාලගේ ඕනම සබ්ජෙක්ට් එක ඕනම කොටසක් වෙන්න පුළුවන්. දැන් විචාරශීලී ග්‍රාහකයා සතු ලක්ෂණ කියනකොට ඒකේ තියෙනවනේ තක්සේරු කරණය, කාණ්ඩකරණය, විශ්ලේෂණය වගේ ඒවා ටිකක් අන්න ඒවට වැඩි අවධානයක් දෙන්න. ඒ වගේ කොටස් තියෙනවනේ විශේෂ කොටස් ඕනම පාඩමක. ඔයාලා බලපු නැති ඒවා. අන්න ඒ විශේෂ කොටස්
හොද්දට බලා ගන්න මේ ටිකේ මුළු නෝට් එකම කියවන්න යන්න එපා. ඒකට වෙලාව මදි කොහොමද? දැන් ඔයාලට තියෙන තව දවස් 5ක් 6ක් වගේනේ. ඒ ටික ඇතුළේදී මුළු නෝට් එකක්ම කවර් කරගන්න කොහොමත් වෙලාව මදි. අපි දැන් මේ හදන්නේ තියෙන කාලේ තියෙන දවස් ගානේ උපරිම ප්‍රයෝජනයක් ගන්න. උපරිම ප්‍රතිඵලයකට යන්න තමයි මේ හදන්නේ. ඒ නිසා මුළු නෝට් එකම කියවලා ඔයාලා ලොකු ඔළුවට අර නිකන් පීඩනයක් වගේ ස්ට්‍රෙස් එකක් ගන්න යන්න එපා. අපි අපිට පුළුවන් විදිහට මේක කරමු. හරිද? ඊට පස්සේ ඒ කරුණු ටික බලා ගන්න විශේෂ කරුණු ටික. ඊට පස්සේ පාස් පේපර්. හරිද? පාස් පේපර් තමයි වැදගත්ම දේ. මේ දවස් ටිකේ පාස් පේපර් ඔයාලා පාස් පේපර් කරලා තියනවා වෙන්න පුළුවන්. කොහොමත් කරනවනේ අවුරුද්ද දෙක ඇතුළතදී ඉතින් පාස් පේපර් කරනවනේ කොහොමත්. ආයෙ පාස් පේපර් ටික බලන්න ළමයි. පාස් පේපර් ටිකේ මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කොහොමද, වෙන අවුරුදු වල කොහොමද, මොන ප්‍රශ්නද අහලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලටම හදාගන්න පුළුවන් අර අනුමානයක් වගේ එකක්. දැන් ওই ගුරුවරු එහෙම කොහොමත් අනුමාන දෙනවා. ඊට වඩා ළමයි මම නම් කියන්නේ අර ඔයාලටම හිතනවනේ පාස් පේපර් ටික බලනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේක අහයි කියලා ඔයාලටම අනුමානයක් හිතනවනේ. අන්න ඒ වගේ ඒවත් හරියටම හරියනවා. මොකද Taman එක හිතෙන Tamanට දැනෙනවා මේක අහන්න පුළුවන් කියලා. පාස් පේපර් ටික ගොඩාක් වැදගත්. හරිද? A level ලියන ළමයෙක්ට. දැන් ඔයාලා කරන්න ඕනේ පාස් පේපර් ටික බලන්න. පාස් පේපර් ටිකේ කොහොමද ප්‍රශ්න ගිය අවුරුදු වල ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. ඒකලා ඒ වගේ විශේෂයෙන් මාකින් ස්කීම් එක තියෙනවනේ. දැන් මාස්ටර් ග්‍රේඩ් එකේ එහෙමනම් එහා පැත්තේ උත්තර ටික තියෙනවා. එතකොට දැන් ওই රචනා ප්‍රශ්න එහෙම ඒගොල්ලෝ දීලා තියෙනවා ඒ උත්තරෙත්. ඒවා එහෙම හොඳට කියවන්න. ඊට පස්සේ අර තව අලුත් කරුණු එකතු වෙනවනේ ඒකේ දීලා තියෙන මේ රචනා ප්‍රශ්නෙට දීලා තියෙන ඒක කියවගත්තට පස්සේ අපි හදාගෙන තියෙන උත්තරයට වඩා අපිට ඒක තව පෝෂණය කරන්න තව කරුණු ටිකක් අපිට ඒකෙන් හොයාගන්න පුළුවන්. ඒ නිසා මාකින් ස්කීම් එකත් බලන්න, පාස් පේපර් ටිකේ කොහොමද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලාත් බලන්න. ඒකලා ඔයාලා හදාගන්න මේ ප්‍රශ්නෙන් අහන්න පුළුවන් කියලා. මේ අවුරුද්දේ එයි කියලා ගෙස් කරනවා කියන්නේ. අන්න එහෙම එකක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට මේ වෙද්දි. ඊට පස්සේ ළමයි තව විශේෂ කාරණයක් තියෙනවා. ඔයාලට වැඩියෙන් ලකුණු එන පාඩම් ටිකක් තියෙනවනේ. වැඩියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩම් ටිකක්. දැන් ඔයාලගේ සබ්ජෙක්ට් එකට අනුව ඔයාලට ඒක තේරෙන්න ඕනේ. මේ පාඩමෙන් දැන් ඔයාලා මේ වෙද්දි ගොඩක් මොඩල් පේපර්ස් එහෙම කරලානේ තියෙන්නේ. එතකොට වැඩියෙන් ප්‍රශ්න අහන පාඩම් ටිකක් තියෙනවා. අන්න ඒ පාඩම් ටිකත් හොද්දටම බලා ගන්න. ඒ කියන්නේ ගුරුවත් පොත් එහෙම තියෙනවනේ. ගුරුවත් පොත් ටිකත් හොද්දට බලන්න. පොත් ටික කාලා යන්න ඕනේ. කාලා වතුර බීලා යන්න තියනවා ඔන්න හොඳයි. හරිද? දැන් ඉතින් සාමාන්‍යයෙන් ඔය මුලින් ඉඳන් වැඩ කරපු ළමයිට එහෙමනම් ගේමක් නැහැ. හරිද? ඒත් දැන් අපි මේ හදන්නේ දැන් මේ තියෙන දවස් ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න. හැබැයි අහන්නකො දැන් මේ දවස් ටිකත් ඇති ගොඩ යන ළමයෙක්ට ගොඩ යන්න. අර මොරාල් එක කියන එක තියෙන්නේ. අන්න ඒ මොරාල් එක ආවොත් මේ දවස් ටිකත් ඇති ළමයි. ඇත්තටම මම නම් මේ කියන්නේ ඔයාලා හැමෝටම පුළුවන්. අපිට මොකද අඩුපාඩුවක් නැහැනේ. අපිට අත් කකුල් හැමදේම තියෙනවා. දැන් අපේ කැම්පස් එකේ ඉන්නවා ගොඩාක් අඩුපාඩු තියෙන ඩිසේබල් ළමයි. ඒ ළමයිනුත් කැම්පස් ආවා කියන්නේ අපිට හැමදේම තිබිලත් මොනාගෙන් අඩුවක්ද? ඉතින් ඇයි අපිට මේක කරගන්න බැරි? අපිටත් මේක කරගන්න පුළුවන්. අපිට තියෙන්න ඕනේ අපේ උත්සාහය, උනන්දුව, කැපවීම, ඒ හැමදේමත් එක්ක තමයි අපේ ගමන තීරණය වෙන්නේ. ඔයාලා හැමෝටම පුළුවන් හැමෝම මහන්සි වෙන්න මේ දවස් ටිකේ හොඳටම. ඒ වගේම තමයි ඔයාලා ලොකු ස්ට්‍රෙස් එකක්, ලොකු පීඩනයක් ගන්න එපා. මට මේක කරගන්න බැරි වෙයිද? එහෙම හිතන එක සාමාන්‍යයි. හරිද? ඒත් එහෙම ලොකු පීඩනයක් ගන්න එපා ඔයගොල්ලෝ. සැහැල්ලුවෙන් ඉන්න. මේ දවස් ටිකේ පන්සලකට එහෙම ගියාට කමක් නැහැ. වැඩි ගමන් තියාගන්න එපා. කොහොමත් අම්මලා එහෙම ඉතින් එක් කරගෙන යනවනේ පන්සලකට. එහෙම ගිහිල්ලා රිලැක්ස් වෙලා ඔළුවේ බර නිදහස් කරගෙන සැහැල්ලුවෙන් ඔයාලගේ පාඩම් වැඩ ටික කරගන්න. ඊට පස්සේ
තවත් විශේෂම පොයින්ට් එකක් තමයි ටයිම් මැනේජ්මන්ට් කියන්නේ. අපි පේපර් එක ලියනකොට කාල කළමනාකරණය කියන්නේ ගොඩාක් වැදගත් දෙයක් ළමයි. මොකද අපි මේකට උත්තරේ හොඳටම දන්නව වෙන්න පුළුවන්. හැබැයි අපිට මේක ලියන්න වෙලාව මදි නම් අපි කොච්චර දැනගෙන හිටියත් වැඩක් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අපි දන්න දේ හරියට ලියන්න අපි ටයිම් මැනේජ්මන්ට් කියන එක හොඳට පුරුදු වෙලා යන්න ඕනි. මේක හදාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඔයාලා ෆෝන් එකේ උත්තර ලියන්න. හරිද? උත්තර ලියන්න ෆෝන් එකේ ටයිම් එක සෙට් කරලා තියන්න. දැන් ඉස්සර වෙලාම ඔයාලා හදාගන්න විනාඩි 15ක් නා විනාඩි 15ට ටයිම් එක සෙට් කරන්න. සෙට් කරලා ඉවර වෙලා උත්තරයක් ලියලා බලන්න මට මේක මේ වෙලාව ඇතුළතදී ලියලා ඉවර කරන්න පුළුවන්ද කියලා. හරිද? ලියලා ඉවර කරගන්න බෑ වගේ නා ටයිම් අපි දැන් ඉස්සලම් තියුවේ විනාඩි 15ක්නේ. විනාඩි 15ක්නේ. ඔයාලා විනාඩි 20ක් තියන්න. විනාඩි 20දී ලියන්න පුළුවන් නම් හරිනේ. ඒක ඉවර වෙලා ආය විනාඩි ටික අඩු කරන්න. හරිද? අපේ ස්පීඩ් එක අපි හදා ගන්න ඕනි. මොකද අපි කරුණු ගොඩක් දන්නවා වුණත් අපිට ඒක ලියා ගන්න වෙලාව මදි නම් අපිට හම්බ වෙන ලකුණු ප්‍රමාණය නිකන් අපත යනවා. ඉතින් අපරාධයක. ඒ නිසා අපි දන්න ටික අපි කොහොම හරි ලියන්න ඕනේ. ඒ නිසා ටයිම් මැනේජ්මන්ට් කියන එක ගොඩාක් වැදගත්. විශේෂයෙන් රචනා ප්‍රශ්නවලදී අපි කාල කළමනාකරණය කියන එක හදාගන්න ඕනි. ඒ නිසා දැන් තව දෙයක් තියෙනවා. අපි උත්තරේට අදාළ දේ විතරයි ළමයි ලියන්න ඕනි. ගොඩාක් ඒකේ වපසරියම ලියන්න ඕනේ නැහැ. අහලා තියෙන පොයින්ට් එක විතරයි අපි විස්තර කරලා ලියන්න ඕනේ ප්‍රශ්නේදී. පිටු පිරෙන්න කොච්චර දේවල් ලිව්වත් වැඩක් නැහැ. ඔයාලා අදාළ කරුණ ලියලා නැත්තම් ඔයාට ලකුණ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පිටු ගාන නෙවෙයි වැදගත් වෙන්නේ. අපි ලියන උත්තරේ තියෙන හරය කියන්නේ අන්න ඒක. ඒ කියන්නේ වැදගත්ම ටික විතරයි මෙතනදී බලන්න. ඔයාලා පිටු 10ක් ලියලා තියෙනවද? පිටු 5ක් ලියලා තියෙනවද? ඒක නෙවෙයි බලන්න. හරිද? ඔයාලගේ උත්තරේ තියෙන අර සාර්ථක බව අන්න ඒක. හරය ගොඩක් හොද වෙන්න ඕනේ. අවශ්‍ය කරුණු ටික ලියලා තිබ්බනම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. වැඩි අර වැල්වට අරන් කියන්නේ අන්න ඒවා ලියන්න යන්න එපා. මේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙම පිටු ගන්නට ලකුණු හම්බ වෙන්නේ නැහැ කොහෙත්ම. මේ අවශ්‍ය කරුණු ටික විතරක් ලියන්න හැලි ලියන්න යන්න එපා. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට කරන්න අමාරුම වැඩක්. හරිද? ඔයාලා මේ දවස් ටිකට සෝෂල් මීඩියා පාවිච්චි කිරීම අඩු කරන්න. අඩු කරන්න කියන්නේ කරේ නැතිම උනත් කමක් නැහැ. හරිද? මේ දවස් ටිකට විතර තව සතියයිනේ. ඔයාලට ඉතින් ඉන්න බැරි කමක් නැහනේ. තමන්ගේ අනාගතයම ගොඩ දාගන්න සතියක් සෝෂල් මීඩියා යන්න නැතුව හිටියා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දවස් ටිකට ෆෝන් එක පාවිච්චි කරන එක පොඩ්ඩක් අඩු කරලා ඒ වෙලාවත් ඔයාලා පාඩම් කරන දෙයකට යොමු කරන්න. ඒකෙන් ඔයාලට තවත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් අදට මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. මෙච්චර වෙලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඔයාලා හැමෝගෙම සරසවි හීනේ හැබෑ වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝම එක්සෑම් එක හොඳට කරන්න.